ආයුබෝවේවා සුබ දවසක් වේවා. එහෙමනම් සිහින නිවසට පාර වීඩියෝ මාලාවේ තුන්වෙනි වීඩියෝවට තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. එහෙමනම් අද දවසේ අපි බලමු පිඹුරු පත ගැන. ඔබේ නිවසට ඉඩමක් මිලදී ගැනීමට ප්‍රධාන කොටස් වලින් විශේෂම දෙයක් තමයි පිඹුරු පත කියලා කියන්නේ. ඉතින් පිඹුරු පත කොහොමද කියවන්නේ? පිඹුරු පත කියන්නේ මොකක්ද? ඒ හැම දෙයක්ම ඔබ මේ වීඩියෝ එකෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු මේ ඉන්ට්‍රෝ එකෙන් පස්සේ. හොඳයි එහෙනම් මිනින්දෝරු සැලසුම් ගත්තාම කොටස් දෙකක් අපිට හම්බෙනවා. එකක් රජේ, එකක් පුද්ගලික. මොකද්ද මේ රජය කියන්නේ? රජය කියන්නේ රජයේ මොනවා හරි දෙයක් ඉඩමක් බෙදීමකදී, ඉඩමක් පවරා අඳ ගැනීමකදී, රක්ෂිතයකදී රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු විසින් අඳින ලද සැලසුමක්. ඒ කියන්නේ මිනින්දෝරු සැලසුමක්, සර්වේ ප්ලෑන් එකක්. ඒක අපි එක කොටසකට වෙන් වෙනවා. ඉතින් පුද්ගලික කියලා කියන්නේ අපි පුද්ගලිකව අපේ ගෙදරක අපි ඉන්න ගෙදර අපේ ඉඩමේ පිඹුරු පත. එහෙමනම් අන්න ඒ වගේ දේවල් අපිට අයිති වෙන්නේ පුද්ගලිකව අඳින ලද පිඹුරු පත් ලෙසයි. ඉතින් අපි බලමු මේ පිඹුරු පතක තියෙන ඇතුළතී අන්තර්ගතය මොකක්ද කියලා මේ දාන වීඩියෝ එකෙන් බලමු. අපි ඊට පස්සේ අපි කතා කරමු මේකේ වැදගත්කම මොකක්ද කියලා. එහෙම නැත්නම් සර්වේ ප්ලෑන් එකක්, එහෙම නැත්නම් සයිට් ප්ලෑන් එකක් ඔබට ලැබුණාම මෙන්න මේ විදියට තමයි ඔබට ලැබෙන්නේ. මේක බොහෝ විට ලීගල් සයිස් එකකින් A4 එකට වඩා පොඩ්ඩක් දිග කොලයක ඒ සයිස් එකෙන් තමයි ගොඩක් අයව හම්බ වෙන්නේ. ඉතින් ඒක ඝන කඩදාසියක තමයි print කරලා තියෙන්නේ. ඇඳපු බොහෝ විට ඇඳලා තියෙන එක නේ, අතින් ඇඳලා තිනවා ඉන්දියන් ටින් වලින්. එහෙම නැත්නම් print කරපුවක් දැන් මේ කාලය ඇතුළත තියෙනවා. ඉතින් ඒකම අපි මේකේ අන්තර්ගතය ගැන බැලුවොත් මෙතන පළවෙනියෙන්ම මේ වම් පැත්තේ මේ පෙන්වන තැනින් මේ සෙක්ෂන් එකෙන් තියෙන්නේ ලයිසන් සර්වේ එක. කියන්නේ අපේ මිනින්දෝරු මහත්තයාගේ විස්තර ටික තියෙන්නේ උතන තියෙන්නේ. එතකොට ඒ කියන්නේ එයාගේ රෙජිස්ට්‍රාංකය, එතකොට එයාගේ ලිපිනය, එයාගේ ටෙලිෆෝන් නම්බරේ, අන්න ඒ ආදී මෙතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒකම මෙතන දකුණු පැත්තේ බැලුවොත් අපේ සයිට් එකේ ඒ කියන්නේ මේ ඉඩමේ නම්බරේ, මේක ප්ලෑන් එකේ නම්බරේ තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේක නම්බරෙත් සමග තමයි හැම වෙලාවෙම ඔප්පුවත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔප්පුවේ තියෙන්නේ මෙන්න මේ නම්බරේ. එතකොට මෙන්න මේ ඊ හිසක් තියෙනවා අපිට දකින්න. මේ ඊ හිසෙන් පෙන්වන්නේ උතුරු පැත්ත. කොහෙද මේ අපේ ඉඩමේ ඉඳන් හිටින් බැලුවාම මොන පැත්තේද කියන තමයි පෙන්වන්නේ. මේ උතුර තියෙන දිශාව තමයි පෙන්වන්නේ. ඉතින් තව පැත්තකින් අපිට බලා ගන්න පුළුවන්. මෙතන මේ උදාහරණයක් වශයෙන් බලන්නකෝ, මෙන්න මෙතන තියෙන අපේ උතුරු පැත්තට මේ ඊස තියෙන පැත්තට තියෙන අපේ පාර තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් පහතට ආවහම මෙන්න මෙතන තියෙනවා bounded as follows කියන එකේ මෙන්න මේ north by road කියන එක, මේ ප්‍රායසභාව පාර කියලා එතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ ටික තමයි අපිට මේ ඔතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මැද කොටසේ මෙන්න මේ රේඛා වලින් පෙන්වලා තින්නේ අපේ මේ ඉඩම තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ ඉඩම ගැන බැලුවොත් අපිට ඉස්සරහින් අපි දැන් දැක්ක පාරක් තියෙන්නේ. ඒතර පාරේ විස්තර මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා ප්‍රාදේශීය සභා පාරක්. එතකොට මේ මෙතෙන්ට බොහෝ විට එන්න පුළුවන් මාර්ග සංවර්ධන අධිකාරී පාරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රාම සේවා පාරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළාත් බද මාර්ගයක් වෙන්න පුළුවන්. මේ මොකක් හරි පුද්ගලික මාර්ගයක් වෙන්න පුළුවන්. මේ හැමදේම මෙතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒකම මෙතන තියෙනවා මේ මාර්ගයේ පළල මෙතන සඳහන් වෙලා තියෙනවා කොච්චරක්ද කියලා. ඒ කියන්නේ මේක නම් අඩි 11ක ප්‍රමාණයක් තමයි මේ මාර්ගයේ පළල තියෙන්නේ. ඉතින් ඒකම මෙතනින් සඳහන් වෙනවා මේ අපේ ඉඩමින් කොහාටද යන්නේ කියන දේ සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ ඉඩමට මේ පැත්තෙන් එන්න තියෙනම් මෙතනත් from කියලා දාලා මෙතන කොහින්ද කියලා දාලා තියෙනවා. මොකද මේ ඉඩමෙම නම් එහෙම නැත්තේ මෙතනින් මේ ඉඩමෙන් මෙහා පැත්තේ තියෙන්නේ ඩෙඩ් එන්ඩ් එකක්. එහෙම නැත්නම් මෙතන පාර මෙතනින් ඉවරයි. අපිට බලන්න පුළුවන් මේ ඉඩම ගැන තව සෝදිසියෙන් බැලුවොත් මෙන්න මේ G අකුරක් තියෙනවා. මෙතනත් G අකුරක් තියෙනවා. මොකද්ද මේ G අකුර?
එතකොට මේ දී අකුර බැලුවොත් මෙන්න මේ රෙෆරන්ස් කියන තැනින් අපිට බලා ගන්න පුළුවන් මේක ඇවිල්ලා ගේට් එකක්. ඒ කියන්නේ අපේ ඉඩමෙත් මේ අදාළ ඉඩමෙත් තියෙනවා ගේට් එකක්. එහා පැත්තේ ඉඩමකත් එතන තව ඉඩමක් ඇති. ඒකේ ගේට් එක තමයි එතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒකම මෙතන තව තියෙනවා BW කියලා බවුන්ඩරි වෝල් අපි බලමු කොහෙද තියෙන්නේ කියලා. රයිට් හරි මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන තියෙනවා BW. මෙතන BW. ආයි මේකේ BW තියෙනවා. මෙතන BW. මේ හැම තැනම තියෙනවා මේ BW කියලා. මේ BW කියන්නේ බවුන්ඩරි වෝල්. ඒ කියන්නේ මේක ඇවිල්ලා බායිම් තාප්පකින් තමයි මේ ඉඩම් ටික වට වෙලා තියෙනවා කියන දේ තමයි පෙන්වන්න කරන්නේ. ඉතින් මෙතන වැටක් එහෙම තිබ්බනම් මේක ෆෙන්ස් එහෙම නැත්නම් මොන හරි තියෙන සලකුණු ට්‍රී එකක් තියෙනවා නම් එතකොට වෙල් එකක් තියෙනවා නම් මොන හරි සෙප්ටික් ටැංකියක් තියෙනවා නම් එතකොට අපි හිතමු මෙන්න මෙතන මේ වගේ මොන හරි ගොඩනැගිල්ලක් තිබ්බනම් ඒක ඒ වගේ හැමදේම මෙතන මෙන්න මේකේ සඳහන් කරලා තියෙනවා මේ සර්වේ මහත්තයා විසින්. ඉතින් අපි තව පොඩ්ඩක් තව සෝදිසියෙන් බැලුවොත් මෙන්න මේ පැත්තේ තියෙනවා නමක් තියෙනවා මේ පැත්තෙත් නමක් තියෙනවා ආයෙත් මේ පැත්තෙත් නමක් තියෙනවා මේ මොනවාද මේ තමයි මේකට තියෙන මේ මායිමට අදාළ එහා පැත්තේ අපි කියන අසල්වැසියාගේ විස්තර තමයි එතන තියෙන්නේ එයාගේ මෙතන මේකේ නම් තියෙන්නේ මේ නම මේ ඉඩමේ නම තියෙන්නේ නමුත් සමහර ඒවායි ලොට් අංක විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකේ වැඩි විස්තරයක් තියෙනවා මේ පල්ලෙහාට ආවම මේ මෙතන හරි අපි ඉස්සලා මේක දැක්කා මේක ඇවිල්ලා මේ උතුරු පැත්තට තියෙනවා පාරක්. එතකොට මේ නැගෙනහිර පැත්තට තියෙන්නේ මොකද්ද? එතකොට දකුණු පැත්තට කොහමද මේ බස්නාහිර පැත්තට මොකද්ද කියන දේ තියෙනවා. අපි බලමු ඊස්ට් එකට තියෙන්නේ මේ MACD සිල්වා කියන කෙනා අපි බලමු මේ තියෙන්නේ MACD සිල්වා මේ තියෙන්නේ අන්න රයිට්. අන්න ඒ වගේ තමයි මෙතන සඳහන් වෙලා තියෙනවා හැම විස්තරයක්ම අන්න ඒකට අදාළව. ඉතින් අපි පොඩ්ඩක් පල්ලෙහාට ආවොත් මෙන්න මෙතන තියෙනවා මේ ස්කේල් කියලා එකක්. මේ ස්කේල් කියන එකෙන් අදහස් වෙන්නේ මේ ප්ලෑන් එක ඇඳලා තියෙන මිනුම. මේ මිනුම ඇඳලා තියෙන්නේ 500කට 500න්. ඒ කියන්නේ ස්කේල් එක එකට 500කින් තමයි ඇඳලා තියෙන්නේ. ගොඩක් පොඩි ඉඩමක 500න් වුණාට ටිකක් විශාල ඉඩමක් නම් බොහෝ විට එකට 1000න් එකට 2000න් එකට 4000නුත් තියෙනවා සමහර වෙලාවට. ඒකම තියෙනවා ඩම්බෙල් වලිනුත් තියෙනවා ඔබ දැක්කා නේද 1 chain to an inch 2 chain to an inch කියලා ලොකු විශාල අක්කර ගණන් වල ඉඩමක් නම් ඒ වගේ සඳහන් වෙලා තියෙනවා. මේකේ ඔරිජිනල් එක ගත්තට පස්සේ මෙතන ඉඳන් මෙන්න මේ මිනුම හරියට අපි ස්කේල් එකකින් මැන්නොත් එකට 500 කියන ස්කේල් එකෙන් මැන්නොත් මේකේ සැබෑ දුරයි මේකේ දුරයි හරියටම මේ මායිම ඉඳන් මේ මායිමට මැන්නොත් ඒ ගාන හරියටම ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මෙතනින් තියෙන ලොකු විස්තරයක් තියෙනවා මෙන්න මේ සෙක්ෂන් එකේ ඉඩමත් එක්ක තියෙන සම්බන්ධ. ඒ කියන්නේ ඔප්පුවේ සම්බන්ධ දේවල් විස්තර දේවල් ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ ලොට් අංකේ මොකද්ද එතකොට මොන පත්තුවේද මොන දිස්ත්‍රික්කයේද මොන පළාතේද ඒ හැම විස්තරයක්ද මෙතනින් හැමදේම මෙන්න මෙතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් එතනින් පල්ලෙහායින් මේ ටිකක් ලොකුවට මේ දීලා තියෙන්නේ මේ කොහෙද පළාත කියන දේ මොන පළාතද මේක නම් වෙස්ටර්න් ප්‍රොවින්ස් වල ඒ කියන්නේ මේක බස්නාහිර පළාතේ ඉඩමක්. ඉතින් එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ බස්නාහිර පළාතේ ඉඩමක් කියලා දේ බලා ගන්න පුළුවන්. මෙතන north නම් north south east west ඔහොම ඒ විස්තර හැම එකක්ම මෙන්න මෙතන සඳහන් වෙලා ඔබට බලා ගැනීමට හැකියාව තියෙයි. ඉතින් අපි මෙන්න මේ සෙක්ෂන් එක අපි ඉස්සෙල්ලා කතා කරා මේකේ අර ඉඩමේ විස්තර ටික මායිම් වල විස්තර තමයි එතන සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් එතනින් ටිකක් පල්ලෙහාට ගියට පස්සේ ඔබට දැක ගන්න පුළුවන් මේ ඉඩම කොච්චරක් විශාලද කියන දේ. ඉතින් මේ ඉඩම නම් හෙක්ටයාස් 0.02.863ක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ පර්චස් 11.32ක් තමයි මේ ඉඩමේ තියෙන්නේ. එතකොට ආයි තව පොඩ්ඩක් බැලුවොත් මෙන්න මේ ඒ අකුරක් කියන්නේ මේ ඒ අකුරෙන් කියවෙන්නේ අක්කර කියන දේ ඒකර්ස් කියන එක. ඉතින් මේ ආර අකුරෙන් කියවෙන්නේ රූට් කියන එක. අක්කර මේක රූට් මේක අක්කර මේක පර්චස් කියන එක තමයි මෙතන කියවෙන්නේ. ඉතින් අපි තව ටිකක් පල්ලෙහාට ගියොත් මේ මෙතනින් සඳහන් වෙන්නේ මේ ඉඩම මැන්නේ කවද්ද කියන දේ. මං එක වීඩියෝ එකේදී ඔබට කිව්වා මතක ඇති ඊටම අවුරුදු 10කට මෙහාද එහාද කියලා බලන්න කියලා. එතකොට මේ මැන්න දවස හොයාගන්න පුළුවන් මෙන්න මෙතනින්. මෙන්න මෙතන මේ මැන්නලා තියෙන දවස මේ ඇඳපු දවස මෙතන තියෙන්නේ ඇඳපු දවස මෙන්න මෙතන තියෙන්නේ ඇඳපු දවස මෙතන තියෙන්නේ මැනපු දවස කියන දේ තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ.
ඉතින් ඒකම එතනින් රබර් ස්ටීල් එක ගහලම තියෙනවා. ඉතින් දකුණු පැත්තේ ආයි අස්සන ගහලා අ දවසක් දාලා එතන විස්තර තියෙනවා. ඉතින් ඊට පස්සේ මේක අපි පළාත් පාලන ආයතනයකට අදාළ පළාත් පාලන ආයතනයකට දීලා අපි අනුමත කරගත්තට පස්සේ මෙන්න මේ වගේ කොපියක් තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මේකෙදි අපිට එයාලගේ විස්තරයක් එක්ක මෙන්න මේක අනිවාර්යෙන් මේ වගේ මොන හරි මිනිත් එකක් තියෙනම් ඒ මිනිත් එක දාලා මේක නම් තියෙන්නේ පවතින ගොඩනැගිලි හැර පවත්නා ගොඩනැගිලි සීමාවට යටත්ව කියන දේ. එතකොට එතන එහෙම ලියලා ඊට පස්සේ මෙන්න මේ එයා දාපු අයදුම්පත කියන්නේ අනුමත කරන්න දාපු අයදුම්පතේ අංකය තියෙනවා. ඒකම මේ ලොට් අංකය මෙන්න මේ 7937 කියන දේ මේ 7937 කියන මේ අංකය තමයි මේ තියෙන්නේ. එතන ධර්මාය සරස්ව සිවිල් අයිතිකාරව අවහිර නොවන පරිදි නේවාසික කියන දේ තමයි. මේකෙදි අපිට කඩයක් දාන්නත් බෑ මොනවත් කර්මාන්ත ශාලාවක් කරන්නත් බෑ. ඉතින් මේක නේවාසික ගැන පදිංචි වෙන්න විතරයි පුළුවන්. මේකෙන් අපි හොයාගන්න පුළුවන් මේක නේවාසික ඉඩමක්ද එහෙම නැත්නම් වාණිජ හරි කර්මාන්ත හරි නිවසක්ද කියලා මෙන්න මෙතනින් හොයාගන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් එහෙම කළා මේ සභාපති තුමා අස්සම් කරලා ඩේට් එකත් එක්කම දාලා තිනවා. ඉතින් මෙන්න මෙතනින් පස්සේ තමයි මේ අනුමත කරපු අනුමත කළ සැලැස්මක් කියලා එන්නේ. මෙන්න මේ වගේ එකක් තමයි. ඉතින් මෙන්න මේක තමයි මෙන්න මේ වගේ තමයි අපිට සර්වේ ප්ලෑන් එකක් අපිට දකින්න ලැබෙන්නේ. මෙම සයිට් ප්ලෑන් එක එහෙම නැත්නම් පිඹුරුපත කොහොමද අපි අනුමත කරගන්නේ මොනවද අවශ්‍ය ලියවිලි කියලා ටිකක් පොඩ්ඩක් බලමු. ඔබේ සර්වය මහතාගෙන් මිලින්දෝරු මහතාගෙන් ඔබේ සැලසුම ලැබුණාට පස්සේ ඔබ ඒකේ කොපි 3ක් ෆොටෝ කොපි 3ක් ඔබ ලබාගත යුතු වෙනවා. ඔහු නැවතත් true copy කියලා අනුමත කරපු. ඉතින් ඒ 3ක් එක්කම ඔබේ ඔප්පුවේ කොපියක් අරගෙන ඔබේ අදාළ පළාත් පාලන ආයතනයට ගිහිල්ලා එතන තියෙනවා ෆෝම් එකක් අනුබැදුම කියලා ෆෝම් එකක් ඇති. ඒ ෆෝම් එක අරගෙන ඒක නිවැරදිව පුරවලා නැවතත් ඔබේ සර්වය මහතයාට මිලින්දෝරු මහතාට විසින් සහතික කරලා ඔබ එය අදාළ පළාත් පාලන ආයතනයට අදාළ ගාස්තුව ගෙවලා ඔබ ලබා දිය යුතු වෙනවා. ඊට පසු පළාත් පාලන ආයතනයේ විසින් ශේෂ්ත්‍ර පරීක්ෂාවක් ඔබේ ඉදමට ඇවිත් කරලා ඊට පස්සේ ඒක හරිනම් ඔබට මේක අනුමත ලබා ගන්න පුළුවන්. ඔබ මේ වීඩියෝ එකේ අර මැද තිබිච්ච වීඩියෝ එක දැක්කනම් අන්න ඒ සීල් එක ගහන්න පුළුවන් ගහපු ඒ අනුමත සැලැස්ම තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි අපි අනුමත කරගන්නේ. මේ පිඹුරුපත ඔබට වැදගත් වෙන්නේ ඇයි? ඔබ හිතන්න ඔබට බැංකු ලෝන් එකක් ගන්න ඕන වෙලා තියෙනවා කියලා. ඒකට අවශ්‍ය ලීකිලි ටිකක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ සැලසුමක් නිර්මාණය කරගෙන ඒ ඔබ අනුමත කරගන්න යද්දී ඔබට මෙන්න මේ පිඹුරුපත අවශ්‍ය වෙනවා. ඉතින් ඒකෙදි අපි බලමු මොනවද මේකෙන් ගන්න පුළුවන්. මේකත් එක්ක බැඳිච්ච ලියවිලි ටිකක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේක නැත්තම් ඒ ලියවිලි ටික ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔබ අහලා ඇති ගොඩනැගිලි රේඛාව කියලා. يعني ගොඩනැගිල්ල හදන්න යන රේඛාව, හදන්න පුළුවන් රේඛාව. අන්න ඒක සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේ පිඹුරු පතේ. ඉතින් ඒ වගේම තමයි නොපවරා ගැනීමේ සහතිකය. එය ලබා ගන්නත් මෙන්න මේක අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම තමයි පළාත් මායිම් මේ ඉඩමට තව ප්‍රධාන මාර්ගික නම් සම්බන්ධ වෙලා තියෙනවද? ඒකෙන් ඉඩමට පාරක් තියෙනවද? ඒ වගේම හතර මායිම් ටික කොහොමද අනිත් පැත්තේ තියෙන ගෙවල් වල තියෙන තාත් එහා පැත්තේ ගෙදරද තියෙන්නේ? එහෙම නැත්නම් කුඹුරු ආයද තියෙන්නේ? එතකොට මේ ඉඩම නේවාසිකවද හදන්න පුළුවන්? එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයකට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක්ද කරන්න පුළුවන්? ඒ හැමදේම මෙන්න මේකේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි එක් පළාත් පාලන ආයතන වල ප්‍රමාණයක් තියෙනවා. ඉඩම අනුමත කරන ප්‍රමාණයක් තියෙනවා. සමහර තැන්වල පර්චස් 6යි. පර්චස් 6ට වඩා පහත ඒවා දෙන්නේ නැහැ. එතකොට පර්චස් 15යි, පර්චස් 10යි. එක එක පළාත් පාලන ආයතන වල පළාත් පාලන නීති ටිකක් තියෙනවා.
ඉතින් ඒකෙදි ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉඩමේ ප්‍රමාණය මේක ගොඩක් වැදගත් වෙනවා. මේකේ ප්‍රමාණය දීලා තියෙනවනේ අපි බැලුවේ. මෙතන අක්කර කීයද, පර්චේස් කීයද, රූට් කීයද කියලා අපි බැලුවා නේද? අන්න ඒ වගේ හැම දෙයක්ම මෙන්න මේ සයිට් ප්ලෑන් එක හරහා ඔබට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් මේක අපි පත්තිරු ගන්නවා වගේම ඉතාමත් වැදගත් ලියවිල්ලක් තමයි මේ සයිට් ප්ලෑන් එක. ඉතින් එහෙමනම් ඔබ මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලුවා නම් බලාගෙන හිටියා නම් ඔබට ලොකු අයිඩියා එකක් එන්නේ නැති කොහොමද මේක තියෙන වැදගත්කම මොකද්ද කියන දේ. ඉතින් තවත් ඔබට මේ ගැන ගැටලුවක් තිබෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබ කමෙන්ට් එකක් දාලා කියන්න අනිවාර්යයෙන්ම මම ඔබට එය පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම තමයි අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඉඩමක් ඊළඟට මිලදී ගන්නෙ. ඒ වගේම කොහොමද අත්තිකාරම මුදලක් දෙනවා නම් ඔබ කොහොමද ඔහුට අධිකාර මුදල දෙන්නේ නීතියානුකූලව. ඉතින් ඒ ගැන සාකච්ඡා කරමු. ඉතින් මේ වීඩියෝ මාලාවේ අරමුණ තමයි ඔබ ඔබේ සිහින නිවසට යන පාර හරියට කියා දෙන්න. ඉතින් එහෙනම් මතකයි නේද නම E-Vision Homes වලින් තමයි ඔබට මේ දේ හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් තව කෙනෙක්ට බලන්න share කරන්න අනිවාර්යයෙන්ම. එහෙමනම් ඊළඟ දවසේ හම්බෙන බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අදට මම සමුගන්නම්. මම දීප්තාර් ගුණතිලක. ඔබට ජය වේවා.